Hello, welcome back to my YouTube channel. මම අද හිතුවා just random video එකක් කරන්න. ඉතින් මම අද කරන්න හදන්නේ just simple makeup look එකක්. නොයි පොඩි බඩු වගේක් review unbox කරලා ඒ ටික review කරන්න. නොයි. Okay. just මම කරන්න යන්නේ මම එදිනෙදා වැඩට යද්දී හරි කොහරි ගමනක් බිමනක් යද්දී සිම්පල් දාන මේකප් ලුක් එකක් because ගොඩක් ගෑන් ළමයි මම වීඩියෝස් දැම්මහම මගේ TikTok එකේ Facebook එකේ එහෙම අහලා තියෙනවා මේකප් එක දාන විදිය කරලා පෙන්නන්න කියලා. so ඉස්සෙල්ලාම ඔයාගේ මූණ මේකප් එකට ප්‍රිපෙයාර් කරගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් අර පොඩි කාලේ මතකද අර ඉස්සරම කාලේ අර අපි දාන මේකප් අර මේ පාම් පිටි කොල්ලෝ අද වුණත් කියන්නේ පාම් පිටි ගාලා වගේ කියලා. ඒ මූණ ස්කින් එක වගේ ප්‍රෙප් කරගන්නේ නැතුව නිකම්ම මොන හරි ගාගෙන ගියාම තමයි ඒ විදිහට ඒ අර නිකම් පිපිලා වගේ ඇවිල්ලා හරි නිකන් කැත ලුක් එකක් එන්නේ. so මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම ගාලා තියෙන සහ දැනට ගාන ප්‍රොඩක්ට්ස් මම පෙන්නන්න යන්නේ because ඒ ටික මට වැඩ කරා. මොකද මගේ මූණේ මට ක්‍රීම් ගන්න බෑ. එක එක જાතියේ මොන බ්‍රෑන්ඩ් එක වුණත් මට ගන්න බෑ. මට try කරලා බලන්න ඕනේ. නැත්තම් මගේ මූණේ ගෙඩි දානවා. මම මේ ළඟදිත් එකක් try කරලා බලලා දැන් ගෙඩි දාගෙන ඉන්නේ. ඒ ටික යනකම් පොඩ්ඩක් silence ඉන්න. මේ okay. ඉස්සෙල්ලාම මම use කරා මේ vitamin C එක Dr. Rachel ලගේ මේක ජෙල් එකක් කැලෝ ජෙල් එකක් වගේ ජෙල් එකක්. ඒක ගොඩක් හොඳයි. මේ affordable මේක ගෑවහම මේ ස්කින් එක හරි ග්ලෝ වෙනවා. ඒක හරි soft allergen එකක් නේ. ඉතින් ඒක හරි හොඳයි මූණට මේකප් එක දැම්මම හරි ලස්සනට තියෙනවා. චුට්ට අපිට දාඩිය දාද්දි දවල් වෙද්දි ඒ ස්කින් එක ග්ලෝ වෙලා පේනවා නිකන් අර දිලිසෙනවා වගේ. so ඒකට මම ගොඩක් කැමතියි. මම ඒක නවත්තලා තියෙනවා. මොකද මම දැන් මේ පොඩි අර මගේ මාක්ස් වගේ මූණ එන්න ගත්තා. ඒ ටිකත් එක්ක මම ක්‍රීම් එකකට මාරුණා. ඊළඟට මම මේක Dr. Rachel ලගේ hyaluronic acid කියලා. මේක ඊළඟට මගේ මූණ නෙමෙයි මේක ફોකස් කරන්නේ. ඒකත් ගොඩක් හොඳයි. හැබැයි ඒක චුට්ටක් thick. ඒ කියන්නේ මූණට ඉක්මනට absorb වෙනවා. ඊට පස්සේ ඒක ආය ෂයිනි එකක්වත් මොකුත් නැහැ. ඒකෙන් හැබැයි මට අතුරු බාධා නැහැ. ගෙඩියෙන්නේවත් මොකුත් නැහැ. ඊට පස්සේ මේ මට මේක මොකුත් ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. මම මේක චේන්ජ් කරා. මොකද අපේ හස්බන්ඩ් මට මේ ක්‍රීම් එකක් ගෙනත් දුන්නා. ඊට පස්සේ පවුනි තියා කියලා ඒක ගන්න ගත්තා. හැබැයි ඒක ගොඩක් හොඳයි. මේක තමයි මට හම්බෙලා තියෙන එක ක්‍රීම් එකක් මේ සෙරාවි එකේ. මගේ මූණේ ගෙඩි දාන්නේ නැහැ මේක ගෑවට පස්සේ. ගෙඩි කියන්නේ කුරුලෑ නෙවෙයි. අර නිකන් පොඩි දාඩිය බිබිලි වගේ බිබිලි දානවා. මේ දැන් මගේ මූණ මේ මෙතනයි ඔහොම ටිකක් දාලා තියෙනවා. මේ මම අර වෙන එකකට පඬිතකමට මේ ගාන්න ගිහිල්ලා නිසා. so මම දැන් මේ දවස්වල ගන්න මේක අවතනවා. මේක ගොඩක් හොඳයි. ඉතින් මම මේක ගන්නවා. අර මූණේ ගෙඩි දානවා වගේ නිකන් මූණ හොදපු ගමන් ගොඩාක් dry. හැබැයි දවල් වෙද්දි නිකන් oily වෙන කට්ටියට මේක හොඳයි. මගේ ස්කින් එක ඒ වගේ. මගේ ස්කින් එක උදේ මූණ හේදුවම හරිම dry පිපිලාගේ එහෙම වෙනවා. ඊට පස්සේ දවල් වෙන්නේ නැති oily. මම දන්නේ මොන type එකක ස්කින් එකක්ද මේ කියලා. ලබා උපන් හැටි කියමුකෝ. මෙයා කාර්යයට ක්‍රීම් එක හොඳට මූණේ apply කරගන්න. මේක මේ whitening cream එකක් නෙමෙයි. මම whitening cream ගන්නෙ නැහැ. මොකද සුදු වෙන්න ඕනේ නැහැ. මට මගේ මූණ තියෙන එක glow කරගත්තාම ඇති. මේ විදිහට. ඔය ගන්න ඕන එකක් කනේ බෙල්ලේ හැමදේම ගන්න. නැත්තම් එහෙම okay. done. okay. ඉස්සෙල්ලාම මම lip balm එක apply කරගන්නවා. එතකොට අනිත් දේවල් කරලා ඉවර වෙනද මේ lip balm එක හොඳට lips වල absorb වෙලා ඉවරයි. මම use කරන්නේ මේ Dr. Rachel ලගේ මම හිතන්නේ මේක aloe vera වෙන්න ඇති green color. okay. ඊළඟට තමයි අමාරුම වැඩේ කරගන්න යන්නේ. අපි eyeliner එක ගන්න ඕනේ. eyeliner එකක් සල්ලි දීලා ගද්දි මිලදී ගද්දි eyeliner එකක් ඔබ ගනිද්දී
මේ මම පොඩි ටිප් එකක් කියන්නම්. මම ගන්නෙ මේ තුඩ උල තුඩ whatever. ඒක චුට්ටක් දිග එකක්. එතකොට ඒක ලස්සනට අඳින්න ලේසි. ඕකේ? ඔයා අයිලයින් එක අඳිද්දී ඔයාගේ කාමරේ කවුරු හරි ඉන්නවා නම් හරි ගෙදර කවුරු හරි සැරිසරනවා නම් හරි ටීවී දාලා තියනවා නම් ඒවා ක්ලෝස් කරන්න කියන්න වහන්න කියන්න ඇවිදින්න එපා කියන්න හිටින තැන ගල් වෙලා ඉන්න කියන්න මොකද මේක බාර දූරේ කාර්යයක් චුට්ටක් හෙල්ලුනොත් එහෙම යනවා අයිලයිනර් ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවනේ අර එහෙන් ඇද වෙන්න බෑ මෙහෙන් ඇද වෙන්න බෑ මෙහෙන් උඩ යන්න බෑ මේ පැත්ත ටිකක් දිග වැඩි එහෙම ඒක නිසා ඉන්න අයට ඉන්න තැන්වල හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියන්න Okay, done. එච්චරයි. අයිලයින් එක අඳිනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. හැබැයි කරන්න බැරි වැඩකුත් නෙමෙයි. ඇඳලා පුරුදුනා මං කියන්නේ මම අයිලයිනර් ප්‍රොෆෙෂනල් කියලා මං අඳින කොටත් ඉතින් 10 පාරක් සමහර වෙලාවට මකනවා ආය අඳිනවා. ඒක මේ මොනවාද හිත සැනසෙල්ල කරන්න ඕන වැඩක්. හරි ෆෝකස් එක තියාගෙන කරන්න ඕන වැඩක්. නැත්තම් තමයි ඒක චුට්ටක් අමාරු. ඕකේ ඊළඟට කරන්නේ මම ආසම දේ අයිබ්‍රෝස් මම යූස් කරන්නේ මේ જાතිය පෙන්සිල් එකක්. ඕකේ මම කියන්නම් ඒක අයිබ්‍රෝ පෙන්සිල් එකක්. මේකේ බ්‍රෑන්ඩ් එක මිලාන් හොඳනේ මිලාන් කියලාත් ගහලා තියෙන කොරියන් අකුරු වගේ එකක් තියෙනවා. කොරියන් හරි චයිනීස් හරි ජපනීස් හරි මොන හරි. මන්ද කොහොම හරි මේකේ දෙකක් තියෙනවා. හරිද? මේකින් අයිබ්‍රෝස් එක අපිට බ්‍රෂ් කරගන්න පුළුවන් මෙහෙම. ඉස්සෙල්ලාම මේ විදිහට අර අයිබ්‍රෝ එකේ ඇද වෙලා තියෙන ටික ලස්සනට බ්‍රෂ් කරගන්න ඕනේ. හොඳද? ඊට පස්සේ මේක අරගෙන මේ මං අරන් තියෙන්නේ ටිකක් ග්‍රේ කලර් ටිකක් බ්‍රවුන් කලර් මේ අයිබ්‍රෝ පෙන්සිල් එක. මේ අයිබ්‍රෝ එකේ ඔයාගේ ලයින් එක දිගේ මේ විදිහට චුට්ටක් ඇඳ ගන්න. ඕකේ? ඔයාගේ අයිබ්‍රෝස් ටිකක් කොටයි නම් ලාවට මෙන්න මෙහෙම චුට්ටක් දික් කරගන්න පුළුවන්. ඕකේ? ගොඩ ඇඳහම යක්කු වගේ. ඉතින් ඕන් ඔච්චරක් ඇති. ඊට පස්සේ මේ මුල ගන්න එපා. කොනේ ගන්න එපා. මෙහෙම මැද්දේ ටිකක් මෙහෙම ඇප්ලයි කරගන්න. ඇප්ලයි කරගන්න කියන්නේ අඳින්න ඕන මොඩි. ඕකේ? දැන් ඔය කොහොම තියලා අනිත් පැත්තට යන්න. දැන් මේකේ ඔයාට ඩිෆරන්ස් මේක වෙනස හොයාගන්න පුළුවන්. මේක චුට්ටක් තතයි මේක ලයි. ඕකේ? ඔයා මේක ලා විදිහටම තියන්න කැමති නම් ඕකේ. ඔයාට මේක අඳින්න ඕනේ නැහැ. හොඳද? මං චුට්ටක් කැමතියි මගේ අයිස් පොඩ්ඩක් හයිලයිට් වෙලා පේනවාට. ඒක නිසා මම ඒක අඳින්නේ. මේක අත්‍යවශ්‍ය පාට එක නෙමෙයි. හැබැයි කැමති නම් පුළුවන්. මේ මුල ගන්න එපා. ඕකේ? අච්චරයි. ඕකේ? කරවුවා. ඊළඟට අපහු මේ බ්‍රෂ් එක අරගෙන ඒවා ඇඳගත්තු ටික අපහු බ්‍රෂ් කරගන්න. එතකොට අර ඇඳගත්තු ඒවා ටික අපහු හැමතැනම මේ ඇප්ලයි වෙනවා. ගෑවුනේ නැති තැන්වල බ්‍රෂ් එකෙන් ගෑවෙනවා. දැක්කද? දැන් එච්චරයි. ඕකේ ඊළඟට මම මගේ අයිස් කරගන්න හදන්නේ ඒ සඳහා මේ මේකප්
එක්ක දානවා කියන එක හරි අමාරු වැඩකුත් නෙමෙයි, කරන්න බැරි වැඩකුත් නෙමෙයි. සහ මේ අනේ මට සල්ලි නෑ එහෙම එකකුත් නෙමෙයි. හරිද? මේ මොනවාද? ජස් මොනා හරි ටිකක් ගන්න. ඒ කියන්නේ අහිතකර නැති අර නිකන් ලාභ නැති එහෙමත් නැති බ්‍රෑන්ඩඩ් ඕනෙත් නැහැ. මොනා හරි ටිකක් ගන්න. කියන්නේ එක්ස්පයර් වෙලා නැති මොනා හරි මේකප් ටිකක්. හරි. ඊළඟට දැන් මගේ අපි සිනමන් ගර්ල්ස්ලානේ. අපි තලෙලොයිනේ. ඉතින් අපේ අයිස් වලට ගොඩාක් ලයිට් කලර් හරියන්නේ නැහැ. සුදු පාට ගෑනම නේ ලයිට් කලර්ද ඩාර්ක් කලර්ද ඕන එකක්. හරිද? ඒ වුණාට තලෙලු අයට චුට්ටක් ඩාර්ක් කලර්ස් ලස්සනයි. ඕකේ. ඉස්සෙල්ලා මේ වුණාට ඕන කෙනෙක් තලෙලු කෙනෙක් වුණත් කළු කෙනෙක් වුණත් සුදු පැහැපත් කෙනෙක් වුණත් ඔයාගේ අයිස් කරගන්නදී ඉස්සෙල්ලාම ලයිට් කලර් එකකට යන්න. හොඳද? මේ වෙනද මම මේ ගාලා මිදී ඒ ලයිට් කලර්ස් ඉවරයි. ඒ විදිහට ලයිට් කලර් එකක් හොඳට අරගෙන මේ ඇහි ලිඩ් එකේ මේ අයිබ්‍රෝස් හරියට යන්න සේරම ටික ඒ කලර් එකෙන් ගා ගන්න. හොඳද? නෝ ඒ පිස්සෙක් වගේ ගා ගන්න. පාට පැන්සල් නෙමෙයි මොනවාද මේ දිය සායන් වලින් අපි අර පොඩි කාලේ චිත්‍ර අඳින්නේ. එහෙම කියන හිතාගෙන ඔය ගා ගන්න මේ ලිඩ් එක පුරාවටම ඇප්ලයි වෙන්න. ඕකේ? ඇස් දෙකේ මේ විදිහට ගා ගන්න. දැන් පේනවනේ මේ ඒ ඇස් දෙකේ ලිඩ් එක හොඳට හයිලයිට් වෙලා පේනවා. පේනවද? ඕකේ. දැන් ඊළඟට චුට්ටක් කොහොම කරනවා තමයි. කළා ඒ ලයිට් කලර් එක අයින් කළා. ඊළඟට මම චුට්ටක් ඩාර්ක් කලර් එකකට යනවා. දැන් මම නිකන් එළියට යනවා නම් වගේ යූස් කරන්නේ මේ බ්‍රවුන් කලර් එක. ඒක ලස්සනයි පොඩ්ඩක්. අර ඩාර්ක් නේ ඩාර්ක් ෂේඩ් එකකින්ද ඒක ගෑවහම අපේ කලර් එකේ ඇයිට ලස්සනයි. මේ ලිඩ් එකේ විතරයි මේ ඔය කැලි විතරයි ඒක ගාගන්න. හොඳද? ඕකේ. මේ හැට කරන්න මොකද? ඒ හැට කරන එක මේ හැටත් කරන්න. තම පිස්සෙක් වගේ ඉන්නේ. අර පොඩි කාලේ කියන්නේ මොහොන ජපාන් ඇඟ ජර්මන් කකුල් ඉතාලි. Just like that. Okay. Like just simple. අරයිලයින් එක උඩ ගෑවුණා. ඊට පස්සේ ඒක පේන්න නැතුව ගියා. එතකොට මේ මෙහෙම චුට්ටක් ඇඟිල්ල තියලා අයින් කරන්න. එතකොට ඇඟිල්ලට අර පවුඩර් එක එනවා. Just simple. Okay. ඊළඟට මම ඊටත් වඩා ඩාර්ක් ෂේඩ් එකක් අරගෙන දැන් ඔය චුට්ටක් ඩාර්ක් ෂේඩ් එකක් යූස් කරා නම් ඊටත් වඩා ඩාර්ක් ෂේඩ් එකක් ගන්න. හරිද? දැන් මම යූස් කරේ මේක. දැන් මම ගන්න යන්නේ මේක. Okay. චුට්ටක් අරගෙන මෙන්න එහෙම මේ කොනේ හරිද? මෙන්න එහා කාලේට උලා ගන්න. මට හිතෙනවා ඒක චුට්ට ඩාර්ක් මදි වගේ කියලා. ඒ දෙකම නිකන් එකම ෂේඩ් එකේ යනවා වගේ කියලා. මම ඒක නිසා තව චුට්ටක් ඩාර්ක් ෂේඩ් එකක් යූස් කරලා බලන්න. නිකන් මෙරූන් කලර් එකකින් වගේ මේක. ඕකේ. චුට්ටක් හොඳද? නැත්නම් එහෙම හරි ඒක චුට්ටක් ඩාර්ක්. ඕකේ. නිකන් ත්‍රිකෝණාකාරව අනේ. එච්චරයි. ඕකේ. like this. Okay. Then ඊළඟට ඔයා කරන්න ඕනේ කොටන් බටන් එකක් අරගෙන මෙන්න මෙහෙම උඩ අතට වගේ අයිලයින් එක හරහා අඳින්න. නැත්නම් හිම හරි යට ගෑවිච්ච ටික යටට කැතයි. උඩ අතට. Okay. done. තාම ඉවර නෑ. ඉවර කිව්වට ඉවර නෑ. හොඳද? ඇඟිල්ල භාවිතා කරලා මෙහෙම මේ දෙක මික්ස් කරගන්න. මොකද නැත්නම් අර සුදු පාට එකෙන්
හොඳට highlight වෙලා මේ තද පාට එක පේනවා. දැක්කනේ? අර ඒක mix වුණාම මේකයි අර මැද්දෙන් නිකන් දෙකට බෙදිලා වගේ එහෙම එකක් පේන්නේ නැහැ. දැක්කද? මේ බලන්න දැන් මේකේ මේ හැ සුදු පාටට පේනවා මේකේ shape. අන්න ඒක නිසා common sense ඒවා. ඒවා නිකන් makeup tips නෙමෙයි common sense. okay දැන් basic makeup එක done. ඔයාට පොඩ්ඩක් ඔයා නිකන් අර මේ glitter වගේ sparkling වගේ නිකන් දිලිසින්න ආසයි නම් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙහෙම ස්පාර්ක්ලින් මේවා එපා ඈ මේවා වෙඩින් වලට මේ වගේ ෂේඩ් එකක් කොහම ඇඟිල්ල චූට්ටක් අරගෙන මෙහෙම ලිඩ් එකේ තියලා ඕංගම ඇප්ලයි කරන්න. ඕකේ. එතකොට හරිය ලස්සනයි ලිඩ් එක. just චූට්ටක් හොඳද ගොඩ ගන්න යන්න කම. okay that's it. okay ඊළඟට දැන් මම මේ ඊයේද පෙරේදද කොහෙද අබුඩාබි ගියා. ඒක නිසා මං අවුවට ගිහිල්ලා චුට්ටක් කළු වෙලා ඉන්නේ. හොඳද? චුට්ටක් කියන්නේ හිටියට වඩා කළු වෙලා. ඒක නිසා මම මේ දවස්වල චුට්ටක් ඩාර්ක් ෂේඩ් එකක් ගන්නවා මගේ චික්ස් වල. මේ චුට්ටක් ඩාර්ක් මේක නිකන් පීච් කලර් වලට හුරු බ්‍රවුන් එකක්. ඕකේ. මේක ගන්නවා. ඒ මගේ හැම පැහැපත්ව තියෙන සුදු නෙමෙයි. පැහැපත්ව තියෙන දවස්වල මම පින්ක් කලර් ෂේඩ් එකක් ගන්නවා. හරිද? දැන් මේ මගේ ඇස් මම අද ඩාර්ක් ෂේඩ් එකකින් කරේ. එතකොට පින්ක් කලර් ලයිට් කලර්ස් වලට චික්ස් යන්න එපා. එතකොට නිකන් එක වියර්. හොඳද? මම මේ කතා කරන්නේ අත්දැකීමෙන්. හොඳද? ගාලා කරලා එහෙම වෙලා තියෙන දාන්න නිසා. මම කරන්නේ චුට්ටක් hina ආයලා hina වෙගෙන ගන්න එක. hina වුණාම මේ චික්ස් උඩට යනවානේ. එතකොට ඒ highlight වෙන තැන් අපිට අඳුරගෙන අන්න ආය ආකාරයට. ඕකේ. ඊළඟට ඇඟිල්ල භාවිතා කරලා පුළුවන් තරම් උඩ අතට අනේ අපේ මූණ අපි ඇප්ලයි කරන්න නැද්දි අදින්නත් යන්න එපා. ඔයාලට පුළුවන් තරම් උඩ අතට මේක ඇප්ලයි කරගන්න බලන්න. මොකද මූණ යට අතට මේ කරද්දී අර පල්ලට ඇවිල්ලා එම් කැතයි. එතකොට පුළුවන් තරම් උඩ අතට ඇප්ලයි කරන්න try කරන්න. ඕකේ. දැන් අච්චරයි. මේකට චූට්ටක් ටිකක් මදි වගේ. ඊළඟට දැන් මගේ ස්කින් ටෝන් එකත් එක්ක මම මේ කතා කරන්නේ මේ දවස්වල මම කළු වෙලා ඉන්නේ. හරිද? දැන් මේ අපේ ලිප් බාම් එක මේ ගාලා ඉන්න පටන් ගද්දිම ඒ ලිප් බාම් එක මම දැන් ටිෂු එකක් භාවිතා කරලා මේ අයින් කරගන්න හදන්නේ. මේ ලිප්ස්ටික් එක මම දැන් අද පළවෙනි පාට මේ ගන්න යන්නේ. මම මේක රිවිව් කරන්න හිටියේ දැන් මම අර අන්බොක්ස් කරනවා කියපු ටිකේ. මම අද ගත්තේ මේක. ඒ වුණාට දැන් මේ මේකප් එක ඉස්සලම දාන්න එපා. ඒකින්ද මම මේක ගන්නවා. හරිද? දැන් මේ ලිප්ස්ටික් එක ගෑවා. ඒක මං හිතුවට වඩා ටිකක් ලයිට්. හැබැයි මම ඒකට කැමතියි. මොකද ඒක මගේ මූණේ පාටම ඒක හෙන ලස්සනයි. මං කැමතියි වගේ පාට වලට. ඕකේ. මම මගේ පාරණ බ්‍රවුන් ෂේඩ් එක ගන්න යන්නේ. මේක ඒක ඉවරයි. ඒක නෑ. but let me try. Please. චූට්ටක් ඒක නෑ ඉවරයි.
ලිප්ස්ටික් එක කියන ඔයාගේ පර්සනැලිටි එක පෙන්වන්න පුළුවන් ලොකු දෙයක්. අපි කොහොමද කියන්නේ ලිප්ස්ටික් එක කියන්නේ ඔයාගේ පර්සනැලිටි එක කෙනෙක්ට ඉස්සෙල්ලාම ඔයාගේ දැක්කම ඔයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියමුකෝ. ඔය රතු පාට වගේ ගාලා නිකන් ඉන්ටර්විව් එකකට යන්න බලන්න. සෑහෙන ලොකු කොන්ෆිඩන්ට් එකක් ඔයාට එනවා. ඊට පස්සේ මම ලයිට් කලර් එකක් අරගෙන ඩොට් ටිකක් තියාගෙන ඇඟිල්ලෙන් ඊළඟට අපි ගන්න යන්නේ මස්කාරා. ගයිස් හරිය ලස්සනට මස්කාරා වලින් පෙන්වන්න පුළුවන්. හොඳද? මම මේක ඉස්සර නම් යූස් කරේ නැහැ. මම මේක යූස් කරන්න රෙකමන්ඩ් කරන්නේ නැහැ. ජස්ට් මම මේක පාවිච්චි කරනවා. මේ මොකද මේකට ඔයාගේ අයිලෑෂ් මේ කැඩිලා වැටෙන්න පුළුවන්. හොඳද? ඒක නිසා මම මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. බට් මම දැනට යූස් කරනවා. මොකද මේ මම ඇනිට් විදිහට කරන විදිහ පෙන්වන්නම්කෝ. මම රෙකමන්ඩ් කරනවා මේක. ඕකේ? මේ අයිබ්‍රෝ මේක අරගෙන ආට කර්ල් කරගන්න පුළුවන් පොඩ්ඩක් මූඩට බ්‍රෂ් කරන්න. ඕකේ. මේකෙන් ඒ කරපු විගසම ඒ සනික වචන මතක් වෙන්නේ නැහැ. මම කර්ල් කරපු ගමම්ම වගේ ඇප්ලයි කරන්න ඕනේ මස්කාරා එක. මොකද ඒක චුට්ටක් පොඩක් අපි අර කොණ්ඩේ බ්‍රෂ් කරනවා වගේ ඒක අපව පල්ලෙහා වැටෙන්න බලනවා. පොට්ට කරගන්න නැතුව ගාගන්න. ඕකේ. අර වෙලා තිබ්බත් ඔයාලට මේ යට තට්ටුවෙත් ගා ගන්න පුළුවන්. තට්ටු වල. හැබැයි මේකේ ගාති පරිස්සමට ගන්න ඕනේ. මොකද මේ ගෑවුනොත් මකන්න ටිකක් අමාරුයි. දැන් ඔයා නිකන් සාමාන්‍ය කණ්ඩ බොණ්ඩ එළියට යනවන කණ්ඩ වගේ ලිප්ස්ටික් ඔයාට මෙහෙම තියාගන්න පුළුවන්. එතකොට කෑමවල අර කෝපවල ගෑවෙන්නේ නැහැ. ඒ නැතුව නිකන් shopping කරන්න ඒ වගේ යනවා නම් ඔයාලට පොඩි lip gloss එකක් use කරන්න පුළුවන්. මම lip oil එකක් apply කරනවා. චූට්ටක් මෙහෙම අරගෙන චූට්ටක් මේ ග්ලොස් එකක් ගෑවහම ඔය ෆොටෝස් වලට එම හරි ලස්සනයි. දෙකද? ඕකේ. දැන් මේකප් එක done. හරිද? ඊට පස්සේ මම මේ පොඩි දේවල් කියන්නේ මේ අනිකම් දිලිසි අන්දාස අයට අපිට පොඩි නිකන් ලයි ෂේඩ් එකක් අරගෙන මේ අයිබ්‍රෝස් වල මේ උඩ කැලෝම ගා ගන්න පුළුවන්. මේක දිගටම. හරිද? see just little bit. Okay.
එච්චරයි. ඊට පස්සේ මේ නහයේ මෙම රවුන්ඩ් නහයක් තියෙන අයට අමතියි. එච්චරයි. පරිස්සමට තියලා ගන්න. ඊළඟට මේ චික්ස් එහෙම මොඩට ලකුවට මේ වෙන අයට ඕකේ. හිනා වෙද්දි එහෙම දෙකට ලස්සනයි. මට කියන්න අමතක වුණා මේක පටන් ගන්නදී මම මේ ෆවුන්ඩේෂන් ගාන්නේ නැත. ඕකේ. අපේ මේකප් එක දැන් ඩන්. ඊළඟට මම ලොකෝට හෙයා එක එහෙම කරන මිනිස්සෙකුත් නෙමෙයි. කරන්න දෙයක් නැහැ. මගේ හෙයා මට හෙයා එකක් නැහැ කරන්න. ඒක නිසා මම එහෙම මුකුත් කරන්නේ නැහැ. මේ විදිහට done. ඕක තමයි මම ගාන මේකප් එක. ඕකේ. මම මොකක් හරි වැරද්දක් කරා නම් හරි මොන හරි තියෙනවා නම් මට පළවෙනි කමෙන්ට් එකක් දාන්න. එතකොට මම වැරද්දක් කරොත් හරි කරා නම් හරි මොන හරි තව අහන්න තියෙනවා නම් හරි මම මේ යූස් කරන දේවල් හරි ඒවා ගත්තේ කොහෙන්ද කියලා හරි මොන හරි අහන්න ඔයාලට මතුවෙච්ච ඕන ප්‍රශ්නයක් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම මේකට එතකොට ඔයාලට රිප්ලයි කරන්නම්. ප්‍රශ්න තියාගන්න හොඳ නෑ අපි අතරේ. හරිද? ඕක තමයි මේකප් ලුක් එක. ඕකේ. ඊළඟට අපි යන් අපේ අනිත් වැඩේට. ඕකේ. මේකප් එක දාලා සේරම කරලා ඉවරයි. දැන් අපි මේකප් එක දාගෙන බඩු රිවිව් කරන්න යන්නේ. හොඳද? අපිට මෙදින බඩු සෙට් එක කොටේ. ඒක බරයි. අපි වෙනගදී අබුදාබි ගියා. ගිහින් එන්ටි අපිට ෂොප් එකක් හමුණා. ඒකේ නම හෝම් බොක්ස්. ඉබන් බතුතා මෝල් එකේ තියෙන්නේ. ඒ පැත්තේ DMCC T-com පැත්තේ අයට ළඟයි. මේ හෝම් බොක්ස් කියන ඒ ෂොප් එක කියමුකෝ. ඒ තියෙන්නේ ගෙදරට ඕන බඩු. ගෙවල් වලට ඔය අල්මාරි ෆර්නිචර්ස් එතකොට කිචන් එකට කිචන් වෙයර් සෝම් වෙයර් සරමවා තියෙනවා හරිද? ඉතින් අපි බඩු ගොඩාක් ගත්තා. මොකද අපිට කූපන් එකක් තිබ්බා මේ ඩිරම් 100 එක. ඒකෙන් අපි බඩු ගත්තේ. ඉස්සෙල්ලාම අපේ ගාන මොනවද ගත්තේ කියලා. අපි ගත්ත මෙහෙම කන්ටේනර් බොක්ස් එකක්. හරිද? අනික නොයි සහ කූපන් එක නොයි සහ ඒකේ ද සේල් දාලා තිබ්බා. අපි කොහෙද හොයර ගියාම මතුරු යන්නේ සේල් දාලා තිබ්බ කියලා ඒක අපිට ඕනේ නැහැ අඩුවට තිබ්බ කියලා ඒක අපිට ඕනේ නැහැ කියලා බට් මේක කවදා හරි ඕනේ කියන. ඕකේ. ඉතින් මේක 15ට දාලා තිබ්බේ හරි වටිනවා. මේකේ මේ මෙහෙම කන්ටේනර්ස් එක එක සයිසස් වලින් තියෙනවා සැලෙන් මාරේ 1 2 3 4 5 6 7ක් තියෙනවා නේ. අපිට ඔය මුරුක්කු එහෙම පාස්තා එතකොට මේ මට රින්ස් එහෙම දාලා තියාගත්තා. අපි රින්ස් කියන්නේ රෙතිසෝදන සමන් කුඩු එහෙම දාලා තියාගත්තා. මේක 15ට හමුනේ. ඉතින් ඒක බෝටි. බෝටි නේද? ඒක වටිනවා නේද? අපි ඒක ගත්තා. ඉක්මනට රිවිව් කරමු නැත්නම් වීඩියෝ එක මේ දිග වැඩි වෙනවා. එතකොට දැන් මට උනත් මම කාගේ හරි වීඩියෝ එකක් බලනවා ඒක දිගයි නම් මට කම්මැලි. සෝ මම හිතනවා ඔයාලට එහෙම ඇති කියලා. ඊළඟට අපි ගත්තා වීදුරු සෙට් එකක්. අපි මේක යූස් කරා. මම උනට බොක්ස් එකේ දාලා ආපහු මේ පෙන්නන්න කියලා. මොකද පෙරේද අපි ගියේ දැන් දවස් 3ක් මම මේක කඩලා බැලුවා. මේ කඩලා ඒක කඩලා බලලා මේක යූස් කළා. අපේ එක්කිනා තව මේකෙන් තිබ්බ කෝප් එකකුත් කඩලා ඉවරයි. පොඩි මේකේ ග්ලාස් ලස්සනයි. හරිද? මොන හරි ඩ්‍රින්ක්ස් එහෙම හදලා ගත්තා. හරි ලස්සනයි මේක. නේ? ඒක අල්ලද්දිත් හරි කියුට්. මේක 3ක් තිබ්බ 1 2 3ක් අපේ එක්කිනා එදා රෑම ඒක එකක් කුඩු කරලා. ඉතින් ඒකෙන් 3ක් තිබ්බ එකක් තිබ්බ ඒක ඩිරම් 22ක් ඔහොම ගානක් උනේ.
මේක මේ කෝප්ප දෙකක් හරිද ලස්සන දෙකක් මේ අපිට හම්බුණා ඒ එකම જાතිය සෙට් එකකින් ඒ බඩු ටික ඒවා හරිය ලස්සනයි අපිට අර නිකන් ෆොටෝස් ගහන්න හැම කැමති අයට ඉතින් ඒක හරිය ලස්සනයි ඒ කඩේ මේ දැන් අපි බිල් කරන් ඉන්නේ නැද්දි මේ මම තව ලස්සන එළවලු දාන මේක ගලව ඉතින් මම කියවන්නම් මේකේ ගලවන්න ගියාම මට නියපොතුත් නැහැ පොඩි එළවලු වගේ දාලා තියන්න පුළුවන් පොඩි බොක්ස් එකක් හම්බුණා හොඳද ඒක ඒ අය දුන්නේ නැහැ මම ඊට පස්සේ අපේ මේ සුදු මහත්තයාගෙන් ගිහලා ආවම ඇයි කියලා එයා කිව්වා ඒ අය කියලානේ ඒක මේ ෂෝකේස් දාලා තියෙන කියලා කියන්නේ පෙන්නන්න දාලා තියෙන කියලා ඒ නිසා ඒක ගන්න ඕනේ නෑ මේක ඒක හරිය ලස්සන හරිය එස්තටික් මම හරිය ආසයි ඒකට ඒ කලර් එකත් හරිය ලස්සන මේක වයිට් නෙවෙයි වයිට් වලට හුරු ග්‍රේ එකක් ඔය විශ්වාස කරනවද මේ දෙක අපි කීයටද ගත්තේ කියලා එකක් 4යි 8යි මේක අර සෙරමික් වලින් හදපු ලස්සනයි කිරි බොන්න බලන්න මේකේ ඒකම සෙට් එකක් අපි ගත්තේ මේ කියලා අන්තිමට හරියට පෙන්නන සෙට් එක පෙන්නනවා ඊළඟට ඒකම පිඟන් දෙකක් ගත්තා මේ පිඟන් මම Pinterest එකේ එහෙම දැකලා තියෙනවා මේ ගෑන් ළමයි ලස්සනට බර්ගර්ස් එහෙම අතර මට ඉතින් මේව කන්න නෙවෙයි මට ෆොටෝ ගහන්න මෙව්වා මේ Pinterest එකේ මම එහෙම හරියට දැකලා තියෙනවා මේ ගෑන් ළමයි ලස්සනට මේ ප්ලේටින් කරලා තියෙනවා ඉතින් හරිය ලස්සන ඒවා දැක්කම මේ බලන්න මේක ලොකු සයිස් එක මේක පොඩි සයිස් එක මේකේ මේ බර්ගර් එකක් එහෙම ලස්සනට හදලා අර චීස් පෙරෙන්න දාලා තියෙන හැම හරිය ලස්සනයි මේකේ අපිට මාරේ පීට්සා මොන හරි එහෙම කන්න බලන්න කන්නත් පුළුවන් ලස්සන ෆොටෝ ගහන්නත් පුළුවන් ඉතින් ඒ දෙක තමයි ගත්තේ මේක එකක් 5යි මේ ප්ලේට් එකයි මේ ප්ලේට් එක දෙකම 5යි 10යි ඉතින් වාසි නැද්ද ලාභ නැද්ද මේ පිඟානක් කියන්නේ අපි ඒක නිකන් ගෙනලා තියාගන්නේ නෑ නේ අපිට කන්න බොන්න පුළුවන් පිඟාන වල ඒක නිසා ඒක මොනවද කියන්නේ ඒක අපරාධයක් නෙමෙයි ඊළඟට අපි ගත්තා ඒකෙම මේ බලන්න ඒකම පොඩි බෝල් එකක් ඒක නිකන් අපිට සැලඩ් දාලා වගේ අනේ ලස්සනයි මම මේ කලර් එකටත් හරි ආසයි ඒක හරි හරි ලස්සන පෙනුමක් තියෙන හින වැදගත් පෙනුමක් තියෙන මේ ඒ සෙට් එකට ඊළඟට මම ගත්තා මේ මෙහෙම පොට් එකක් මට කිසි අයිඩියා ගන්න නැහැ මම මේකේ මොනවද කරන්න කියලා බත් මම මේ සෙරමික් වලින් හදන මේ වගේ ඒවාට හරි ආසයි ප්ලාස්ටික් කියලා ගෙදර තියාගෙනට මේ වගේ ඒවා හරි ලස්සනයි මේකේ ඕනනම් මට චූටි මල් රාමුවට තියෙන මල් පොකුරක් දැම්ම හැකි නැත්තම් පෑන් පැස්සක් දැම්ම පෑන් පැස්සක් දැම්ම මට නැත්තම් මේ කතුරුවේ මේකක් බඩු එහෙම දාලා තියාගෙන මට මේ જાති පොඩි එකකුත් තියෙනවා මම මේකේ මේ කලර් එකත් හරි ලස්සන මේක මේ කලර් එක නිකන් yellowish white වගේ යන එහෙම එකක් ඉතින් මේක තමයි මේ සෙට් එක මේකයි පිඟන් දෙකයි මේ සලාඩ් බෝල් එකයි මේ ග්ලාස් දෙකයි 4 8යි මේක 5යි මේක 5යි මේක 5යි 5 10 15යි 8යි 23යි 23කට ලාභ නැද්ද කියලා කියන්න මොකද ඔය වෙන සාමාන්‍යයෙන් නිකන් දවසක් ගිහලා ඔය ෂොප් එකේ මොන හරි ප්ලේට් එකක් ගන්න නම් ප්ලේට් එක 20යි 22යි ඉතින් ජස්ට් ඒක හරි වාසි ඊළඟට මේ හැටි ටික මම පාස් කරන්න කියලා ඒක හැදුවා බට් ඊට පස්සේ ආපහු තියෙනවනේ හැඳි ඔන්න ඔය කියලා මම ආපහු මේ රැප් කරා මේ වගේ මේක හරි හයියයි මේ හැන්ද හොඳද ඒක හරි හයියයි නිකන් නැවෙන කැඩෙන හැඳි නෙමෙයි ස්පෝන්ස් ඇන්ඩ් ෆෝක් 6 මේකේ 11යි 6ක් තියෙනවා මේකේ 6 12ක් තියෙනවා මේකේ 11ට ගත්තේ 11යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් 80ක්ද කොහොමද 81යි හරවම ගන්නන්නේ 11 80 වැඩි කරන්න ඔය ඒ ගාන තමයි එන්නේ මට රේට් එක මට මතක නැහැ ඊළඟට අපි ගත්ත මේ මම අද මේ ගියා
මම මේක ගත්තේ මේ ඝනදෙවියෝ ඉන්නේ මම මේක ඒකත් අඩුවට දාලා තිබ්බ සේල් එකේ පොඩි ඝනදෙවියෝ ඉන්න ස්කැචර්ස් දෙකක් මේ වීදුරු වලින් හදපු එක හරිය ලස්සනයි. ඒ වගේ එහෙම ලොකුවට හොයාගන්නත් නැහැ. මේ මම මේ ගත්තේ කාට හරි gift කරන්න පුළුවන් වෙයි කියලා. මේ දෙකක් ගත්තේ එකක් මේ මට අද තිබ්බා මේ අපේ LND හිටපු LND මැනේජර්ත් එක මෙන්ටර්ෂිප් මේ පොඩ්කාස්ට් එකක ගියා කරනවා කියලා. එයාට අර මම දැන් සිංහල වචන මතක් කරගන්න ඉන්නවා. බුද්ධි මූලාශ්‍රයක් විදිහට මට ඉන්වයිට් කරා ඒකට ජොයින් වෙන්න කියලා. එයයි මම ඊට පස්සේ අපි දෙන්න අද බිස්නස් බේ වල තියෙනවා රෝ කොෆි කියලා කොෆි ෂොප් එකක්. ඒක මාර වයිබ් එකක් තියෙන. ඒක පොඩි ඉන්ඩියන් මික්ස් වෙච්ච UK වයිබ් එකක් තියෙන්නේ. මම හරි අසුණයි තැනට. මේ කොෆිස් නුත් හරි හොඳයි එතන. රසයි. මම ලත්තේ එකක් බිව්ව මේ අයිස් ලත්තේ එකක් හරි රහට තිබ්බා. සුගර් දාන්න ඒක තිත්තයි උනාට සුගර් දාන්න ඕනේ නැහැ. ඒ විදිහට බොන්න පුළුවන්. ඒ කියන්නේ මේ හෙන වයිබ් එකෙන් බොන්න පුළුවන් කොෆි එකක් මට ඒක ඉතින් මගේ එක්ස්ප්ලනේෂන් ඔය වගේ තමයි තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් විදිහට. මේ මම ඉතින් මේ එකක් ගත්තේ ආ LND මැනේජර් ඉගෙනුමට අධිපති වගේනේ. එයාට දෙන්න කියලා මම උදේ පාන්දර ලැහැත්තිලා යන්නද මම ගෙනියන්න අමතක වුණා. ආයෙ වෙන දවසක හම්බුනහම දෙනවා. මේක හරි කියුට්. එහෙම කියන්න හොඳ දන්නේ නැහැ. බට් ඒක හරි ලස්සනයි. මේ අර හැමතැනම හොයාගන්න නෑ මේ වගේ. ඒ හරි යුනික්. මේ ඉතින් මම ඒක ගත්තේ ඒක නිසා. මේ බට් මට අමතක වුණා මම වෙන දවසක හම්බුනහම දෙනවා. අනිත් එකත් මම කවුරු හරි මේ මට නිකන් gift එකක් දෙන්න වගේ කාට හරි හිතනොත් ඒක බටි කියලා හිතන කෙනෙක්ට මම දෙනවා. මේක අඩුවට තිබ්බේ. මේක මේ විස්තර කරන්න මම දන්න වෙඩි රාම් එකට දාලා තිබ්බා අපේ එක්කන අරගෙන මේ දොරට හයි කරන්න පුළුවන් කියලා මේ මෙහෙම සරණේරුවක් කියලා මම දන්නේ මේකේ මොනවද කරන්න පුළුවන් මොකද්ද මේ මම දන්නේ මේක කන්න බෑ කියලා විතරයි. ඒ නිසා I don't have any idea what is this. දන්න කෙනෙක් යටින් කමෙන්ට් කරන්න මොකක්ද ඒ කියලා අනිත් අයට දැනගැනීම පිණිස. ඒ ගිහලා එන ගම ඉතින් මම අද නිවාඩු නිසා ගෙදර ඇවිල්ලා නිකන් ඉන්න නිසා මම ඉතින් පොඩ්ඩක් පොඩි shopping පාරක් දාන්න ගියා. මේ ගියාම මට ලස්සන මට office wear skirt එකක් තියෙනවා. ඒක just ඒක පරණයි දැන්. පරණ නෙවෙයි මට ඒක කියන්න වචනයක් නෑ. ඒකට ඒක නිකන් දැන් ඇදිලා ගිහලා වගේ අර හොදලා ඒ නිසා මට ලස්සන skirt එකක් හම්බුණා. මම ඒක ගත්තා. ඊට පස්සේ මම සුදු මහත්තයාලා ඇඳුම් තියෙන පැත්තට ගියා. මේ එයාට මොකක් හරි ඇඳුමක් ගන්න කියලා. එයාට ඕනේ ස්මෝල් සයිස් එක තාම අඳින්නේ. මේ ස්මෝල් වලින් එක ඇඳුමක්වත් තිබෙනවා. මම සෙබ් සෙක්ෂන් සේරම පිරලා ඒක ඇඳුමක්වත් තිබුණේ නැහැ. ඉතින් මවුලි කියලා එයාට මම මේ වොලට් එකක් ගත්තා. එයා ළඟ තියෙන දැනට තියෙන සේරම වොලට්ස් මම අරන් දීපුවා. එයා ඉතින් අර දන්නවනේ පිරිමි අය අරන් දෙනකන් ආයෙ මාරු කරන්නේ නැහැ කියලා. මෙයාට මේ කලර් එකෙන් තිබෙනවා මේක නිකන් අර ඩෙනිම් කාකි කලර් එක වගේ ලස්සනයි ඒක. සෝ මම ඒක ගත්තා. ඊට පස්සේ පුදුමවත් තේරෙම තව කිට් කැට් එකක් ගත්තා. ඔය ටික තමයි මම ගත්තේ. නෙවෙයි අර මේ මම දැන් මේකප් එක දාන්න පටන් ගත්තේ ගත්ත පෙන්ව ලිප්ස්ටික් දෙකත් ඒ දෙකත් ගත්තේ අද. ඒ දෙකේ උනාට පෙන්නලා ඉවරනේ. ඒකින්ද මම ආයෙ පෙන්නන්න යනවා. මම ඒ ටික හෙට උදේට වැඩට යන්න බෑග් එකට දාගත්තා. මොකද මම හෙට ඒක try කරලා බලනවා pink color එක. ඔය ටික තමයි ගත්තේ. ඉතින් ඩුබායි වල ඉබන් බතූතා මෝල් එකට ළඟ කවුරු DMCC ටීකොම් ඒ පැත්තට වෙන්න මරීනා පැත්තට වෙන්න කවුරු හරි ඉන්නවා නම් ඉබන් බතූතා පැත්තට වෙන්න ඒ කට්ටියට ගිහිල්ලා මේ ඉබන් බතූතා මෝල් එකෙන් ඒ හෝම් බොක්ස් කියන ඒ ෂොප් එකෙන් මේ දේවල් ගන්න පුළුවන්. මොකද හරිය අඩුවට දාලා තිබ්බා. සෝ අදට වීඩියෝ එක එතනින් ඉවරයි. මේක just random වීඩියෝ එකක් මට එකපාරට හිතිලා කරන්න ඕනේ කියලා කරපු වීඩියෝ එකක්. ඉතින් චුට්ටක් දිගයි. මම හිතන්නේ පළවෙනි පාර්ට් මෙච්චර දිග වීඩියෝ එකක් දාන්නේ. ඉතින් ඔයාලා එකට කැමති නම් like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරන්න, ඔක්කොම කරන් තියෙන සියරම මේ share කරන්න. bye. එච්චරයි.